නැහැ. මම ඔයාලට 2200 ඔන්ලයින් ඉතින් මොකද කරන්නේ? එකක් 2000. Hi everyone, welcome back to my channel. ඉතින් මිසුන්දි vlogs YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද වීඩියෝ එක ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. ඔයගොල්ලෝ පේනන්නේ මම මේ අඳන් ඉන්න ටී-ෂර්ට් එක. ඉතින් මම මේ අඳන් ඉන්න ලස්සන ටී-ෂර්ට් එක මම කොහොමද ගත්තේ? කොහෙන්ද ගත්තේ? ඔයාලටත් මේක ගන්න පුළුවන් කොහොමද කියන දේවල් තමයි අද වීඩියෝ එකෙන් බලන්නේ. ඒ වගේම මට අලුත් පැකේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ඒකෙම අපි බලමු මොනවාද මේ පැකේජ් එකේ තියෙන්නේ සහ කොහොමද මම මේ ඕඩර් එක දාගත්තේ? කොහොමද මේ වගේ ලස්සන ටී-ෂර්ට් එකක් ඔයා ගෙන්න ගන්න කියලා. අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එක පටන් ගන්න කලින් ඔන්න ඔයගොල්ලෝ තාමත් මාව subscribe කරලා නැත්නම් ඔන්න ඔයාලට පුළුවන් මේ දැම්ම subscribe කරන්න මගේ channel එක. subscribe කරලා bell icon එකක් click කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මම මේ වගේ videos දැම්ම ගමන්ම ඒ videos බලන්න. ඉතින් මේ තියෙන්නේ මම ගෙන්න ගත්ත පැකේජ් එක. ඔයාලට පේනවා කියලා මම හිතනවා. කොහොම හරි මේක ටිකක් ලොකු පැකේජ් එකක්. මේකේ cost එක වුණා මට 5600ක්. ඔයාලට පේනවා මෙතන price එක ගහලා තිනවා 5600ක් වුණා. ඒගොල්ලෝ හොඳට පැකේජ් එක එවලා තියෙනවා. හොඳට පැක් කරලා තියෙනවා. අපි බලමු මේක ඇරලා මේකේ මොනවද තියෙන්නේ. ඒක මම ඔයගොල්ලන්ට කියන්නම් මම මේ කොහොමද ගෙන්න ගත්තේ කොහෙන්ද ගෙන්න ගත්තේ කියලා. මෙන්න තියෙනවා මගේ පැකේජ් එක රුපියල් 5600කට මම ගෙදරටම ගෙන්න ගත්ත ඇඳුම් ටික. අපි බලමු එකින් එක මොනවාද මෙතන තියෙන්නේ කියලා. මුලින්ම මම ඔයගලන්ට පෙන්නන්නම් මගේ ෆස්ට් පැකේජ් එක. ඉතින් මේ පැකේජ් එකට මට ගියා මේ පැකේජ් එකට විතරක් මම මේ කියන්නේ රුපියල් 950ක්. only 950. okay. ඉතින් ඇත්තටම මට හිතෙන විදිහට මේක මේ ගානට ලාභයි. ඔන්න ඔයගොල්ලෝම බලන්නකෝ මම පැකේජ් එක අන්පැක් කරාට පස්සේ මේ ගානට මේක ලාභයිද කියලා. ඉතින් මේ විදිහ හොඳ පැකේජ් ඉන්න එක තමයි ඒගොල්ලෝගේ ඇඳුම් කස්ටමර්ස්ලාට දෙන්නේ. මේ විදිහට මේකේ කලර්ස් තියෙනවා. මේකේ එලිෆන්ට් පැන්ට් එකක්. එතකොට මේකේ කලර්ස් තියෙනවා. කලර්ස් ඩාර්ක් කලර්ස් තියෙනවා, ලයිට් කලර්ස් තියෙනවා. මම අර ඕනම ඩ්‍රෙස් ඕනම අඳුමකට අඳින්න පුළුවන් නිසා මම බ්ලැක් කලර් එකෙන් තමයි ගෙන්න ගත්තේ. ඔයගොල්ලෝ බලන්න මේක ගොඩක් ක්වොලිටි. රුපියල් 950ට වඩා ෂොප් එකකින් නම් මේක ගන්න හම්බ වෙන්නේ නැහැ කීයටවත්. මේක මාරම ක්වොලිටි විදිහට මහලා තියෙනවා. අර පේනවා. මේකේ සයිස් එක නම් මම ඇත්තටම කියන්න දන්නේ නැහැ. මට සයිස් එක මතක නැහැ ඇත්තටම. මම ඔයාලට පෙන්නන්නම් මේකේ කකුල් එහෙම කොහොමද. ඉතින් ඔන්න මම ඔයාලට කිව්වා වගේම මේ එලිෆන්ට් පැන්ට් එකේ ලොකෝ කියන්නේ වයිඩ් ලෙග් එකක් තියෙනවා. ඇන්දම ස්කර්ට් එකක් වගේ තමයි පේන්නේ. ඔන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ටිකක් වගේ එලිෆන්ට් පැන්ට් එකකට මේක හොඳයි. ඔන්න එහෙනම් එලිෆන්ට් පැන්ට් එකට පස්සේ මම යනවා මගේ සෙකන්ඩ් පැකේජ් එකට. එහෙනම් මගේ සෙකන්ඩ් පැකේජ් එකේ තියෙන පළවෙනිම ටී-ෂර්ට් එක තමයි මේ තියෙන්නේ. මේ ටී-ෂර්ට් එකේ සයිස් එක වෙන්නේ ළමයි 2XL. මේකේ තියෙනවා XL තියෙනවා. ඔයාලට ඕන නම් XL උනත් ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන 2XL සයිස් එකේ ටී-ෂර්ට් එකක්. මේක ඩාර්ක් බ්ලූ. ඔයාලට පේන්නේ මතන ඒ කලර් එකට වෙන්න ඇති. එතකොට මේකේ මෙන්න මේ විදිහට ස්ටිකර් print එකක් එනවා. ඒ ස්ටිකර් print එකත් හරිම ලස්සනයි. මේ වගේ ඩාර්ක් කලර්ස් තමයි ගොඩක් වෙලාවට මේ අර අඳින්න නැත් කියන්නේ ගොඩක් වෙලාවට ඒක ජරා වෙන්නේ නැහැනේ. ඒ නිසා මේ තියෙන්නේ ඇත්තටම මේ වීඩියෝ එකට පේනවට වඩා මෙහෙම මේ ෆිසිකලි බැලුවම
මේ හැම දෙයක්ම මේ හරිම ලස්සනට කියන්නේ හොඳට මහලා තියෙනවා. ඒ වගේම high quality. අනිත් එක මේ material එක හරිම comfortable. හරිම කියන්නේ සනීප රෙද්දක් තියෙන්නේ. ඉතින් high quality t-shirt එකක් මෙන්න මේ විදිහට ඔයාට ගන්න පුළුවන්. මේ තියෙන්නේ එක t-shirt එකක්. හරිද? මම ඔයගොල්ලන්ට ඊළඟ t-shirt එක පෙන්නන්න. මේ තියෙන්නේ ඒ පැකේජ් එකේම මට ආපු ඊළඟ t-shirt එක. මම මේක දිගේ අරලා පෙන්නන්න. මේ t-shirt එකත් 2XL ම තමයි. හරිද? එතකොට මේ තියෙන්නේ ඒකේ තියෙන ලස්සන sticker print එකක් මෙන්න මේ විදිහට. මේකත් 2XL size එකේම තමයි. dark green එක මෙන්න මේ විදිහට high quality t-shirt එකක්. ඇත්තටම මේ මට ගොඩක්ම මේක මේ සැටිස් උනේ. මම ඊට කලින් ඕඩර්ස් දාලා තියෙනවා. එතකොට මම මේ අදන් ඉන්න එකත් මම කියවනේ ඒකෙන් ගත්ත එක ඒ සයිට් එකෙන් ගත්ත එකක් කියලා. හරිම comfortable ලස්සනයි. ඉතින් ඒ නිසාම තමයි මම ඇත්තටම comfortable නිසා තමයි මම මේ t-shirt වලට ගොඩක් කැමති. අපි බලමු ඊළඟ. මේ තියෙන්නේ ඊළඟ t-shirt එක. මේ t-shirt එක මේ වගේ yellow color එකකින් ඉන්නේ. හැබැයි මේක පොඩි විශේෂත්වයක් තියෙනවා. මේකේ තියෙන චූටි sticker print එකක්. like this. චූටි sticker print එකක් තියෙන්නේ. ඔන්න sticker print ලොකුවට අර sticker print තියෙනවට අකමැති කෙනෙක්ට පුළුවන් මෙන්න මේ වගේ combination එකකුත් තියෙනවා මේ pack එකේ. ඔන්න ආට පුළුවන් මෙන්න මේ වගේ t-shirt එකක් ගන්න. ලස්සනයි නේද ඒක? මේ වීඩියෝ එකට හරියට පේනවද නැද්ද කියන මම දන්නේ නැහැ. හැබැයි වීඩියෝ එකට පේනවට වඩා මේක අපි ෆිසිකලි බැලුවම ගොඩක් quality කියන්නේ මේ අපිට මේකේ fabric material එක එතකොට අපේ මේක ඇඳලා පස්සේ comfortable අපිට ඉන්න පුළුවන් මේ t-shirt එක. හරිද? ඔන්න මම ඔයගොල්ලන්ට ආයෙ පෙන්නනවා මෙන්න මේ t-shirts 4. dark blue තියෙනවා, light blue තියෙනවා, yellow තියෙනවා, dark green තියෙනවා. මෙන්න මේ t-shirts 4. හරිද ළමයි? මෙන්න මේ t-shirts 4 ඔයාට ගන්න පුළුවන් රුපියල් 2200කට. මේ තියෙන්නේ ඊළඟ t-shirt එක. ඒක ලස්සන කලර් එකකින් ඇවිල්ලා තියෙනවා. be kind. sticker print එකේ තියෙනවා be kind කියලා. මේ විදිහට තියෙන්නේ මේක 2XL size එකමයි. මෙන්න මේ විදිහට be kind. හරිද? ආවොඩ පිටිපස්සට චුට්ටක් මම පෙන්නන්නම්. මේ විදිහට තියෙන්නේ. ඔයගොල්ලන්ට XL size එකක් තියෙනවා ගන්න පුළුවන්. අපි බලමු ඊළඟ t-shirt එක මොන වගේද කියලා. එතකොට ඔයගොල්ලෝ හිතලා බලන්න ඔයගොල්ලන්ට මේ t-shirt මෙතන 4ක් තියෙනවානේ. මේ 4ම රුපියල් 2200කට වගේ අඩු මුදලකට ගන්න පුළුවන් නම් කොච්චර හොඳයිද නේද? ඉතින් මේ t-shirt 4ම වෙන්නේ ඔන්න රුපියල් 2200යි. හොඳට මතක තියාගන්න මේ t-shirt 4ම XL size තියෙනවා, double XL size. ඔයාට ඔන්න ඔයාගේ size එකෙන් ඔයා කැමති size එකකින් order කරගන්න පුළුවන්. එක පැක් එකක්. හරිද? මේ එක පැක් එකක් තමයි රුපියල් 2200ක් වෙන්නේ. Let's move to the next one. ඉතින් මේ තියෙන්නේ ඊළඟ පැකේජ් එක. මේ විදිහට තමයි එළියෙන් බැලුවම තියෙන්නේ. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේක අන්පැක් කරගන්නවා. මේ තියෙන මගේ තුන්වෙනි පැකේජ් එක. එතකොට මම පැකේජස් 3ක් ගෙනගත්තා. මේ තියෙන්නේ අලුතෙන්ම සුවඳයි ළමයි ඒවා. හරි. මේ තියෙන්නේ පළවෙනි මොනවද කියලා ගන්නවනේ පොඩි ෂෝට්ස්. හරිද? එතකොට මට මේක මතක විදිහට ඉන 30 37 අනේ මට මතක නැහැ කොහොම හරි. මට ඇත්තට මතක නැහැ. මට අඳින්න පුළුවන් අපේ අම්මට අඳින්නත් පුළුවන්. මෙන්න මේ ඉන හොඳට ඇදෙනවා ළමයි. ඉලාස්ටික් එක හොඳයි. ඉන හොඳට මේ විදිහට ඇදෙනවා ඉන. ඒ නිසා මම හිතන්නේ ඉන ටිකක් 30 34 වගේ තමයි මට මතක යනකොට ඔන්න ඔයාලට අඳින්න පුළුවන් නම් ගන්න පුළුවන්. හරිද? මෙන්න මේක තමයි ෂෝට් එක තියෙන්නේ. ළමයි කියන්න ඕනේ මේ මැටීරියල් එක
මේ ෆැබ්‍රික් මැටීරියල් එක හරිම කම්ෆර්ටබල් ළමයි. හරිම සනීපයි. මේ ඒ වගේම මේ ඔයාලට පේනවා හොඳට හොඳට මහලා තියෙනවා ළමයි. හයි ක්වොලිටි එකක්. හරිද? ඔන්න හයි ක්වොලිටි ෂෝට් එකක් අඳින්න පුළුවන්. ඔයාලට ගොඩක් වෙලාවට ඔය බබාලා ඉන්න අම්මලාට විතරක් නෙමෙයි අපි වගේ අපේ වයසේ ඉන්න කට්ටියට උනත් මේ ෂෝට්ස් ගොඩක් වෙලාවට ගර්ල්ස්ලා අඳිනවානේ. ඉතින් ඔන්න ඔයාලට ගන්න පුළුවන් ෂෝට් එකක් හරිම ලස්සනයි. ෂෝට් එකක් විතරක් නෙමෙයි තව ෂෝට්ස් තියෙනවා මම පෙන්නන්නම්. මේ කියන්නේ එක ෂෝට් එකක්. මේ විදිහට යුනිකෝර්න් ස්ටයිල් එකෙන් එන මෙන්න මේ වගේ ලස්සන ෂෝට් එකක්. මේ වගේ තියෙනවා කකුලක්. මෙන්න මේ වගේ ටිකක් දිග ෂෝට් එකක්. ඔන්න කොටට අඳින්න අකමැති කට්ටියට ඔන්න දිග ෂෝට්ස් තියෙනවා. කොටට අඳින්න කැමති කට්ටියටත් ෂෝට්ස් තියෙනවා මේ සයිට් එකේ. නේද මම ඒව ගෙන්න ගත්තේ නැහැ. ඔන්න ටිකක් දිගට ෂෝට්ස් අඳින්න කැමති කට්ටියට මේක හොඳයි. ඊළඟ එක ෂෝට් එක තමයි මේ තියෙන්නේ. මේක නම් මේ ෆැබ්‍රික් එක ලස්සනනේ. මේ බලන්න ලස්සනයි නේද? මෙන්න මේ වගේ තියෙන ෂෝට් එක. like ස්කර්ට් ළමයි. මෙන්න මේ විදිහට ලස්සන ෆැබ්‍රික් එකක් තියෙනවා. හොඳට ඇදෙනවා. next one. ඔන්න තියෙනවා තුන්වෙනි ෂෝට් එක. ඒක පොල්කා ඩොට්ස් වලින් තියෙන. ඔන්න පොල්කා ඩොට්ස් වලට කැමති කට්ටියට ඔන්න අලුත් ලස්සනයි ඒක ඇත්තටම. ඒ කියන්නේ අර ගොඩක් වෙලාවට මේ අර අඳින්න හොඳයි. ඒ කියන්නේ අඳින්න පුළුවන් කලර්ස් වලින් ඇවිල්ලා තියෙන්නේ. ටිකක් තද පාඩක් කලර්ස් වලින්. මෙන්න මේ විදිහට හොඳට ඉරාදෙනවා. ඊළඟ එක මෙන්න මේ වගේ නිකන් ලුමිනියම් පින්ක් කලර් එකකින් ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ වගේ ෆැබ්‍රික් එක. මේ වගේ තියෙනවා. අපි බලමු ඊළඟ. මෙන්න තියෙනවා ඊළඟ ෂෝට් එක. මේ ලාස්ට් වන් එක. ඉතින් මම ෂෝට්ස් පහක් කරන් පෙනවා මේකත් එක්කලා. මේකත් ඩාර්ක් කලර් එකකින් ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ ෆුල් ෂෝට් එක. හරිද? හොඳට දිගට තියනවා ළමයි ෂෝට් එක. ෂෝට් එකක් උනාට හොඳට දිගට තියනවා. හරිද? මෙන්න මේ විදිහට. ඉතින් ඔන්න බලන්න 1යි 2යි ඊට පස්සේ 3යි 4යි 5යි. ඔන්න ලස්සන ෆැබ්‍රික් වලින් කම්ෆර්ටබල් මැටීරියල් එකකින් ලස්සන ප්‍රින්ටින් තියෙන ගොඩක් පහසු ඒ වගේම දිග ඇඳගෙන ඉන්න පහසු කම්ෆර්ටබල් ෂෝට්ස් 5ක් ඔයාට ගන්න පුළුවන් රුපියල් 2100කට. ඔන්න මේ ෂෝට්ස් පහම වෙන්නේ රුපියල් 2100යි. හොඳට මතක තියාගන්න ඔයාට එක ෂෝට් එකක් ගන්න බෑ. ෂෝට් පහම ගන්න ඕනේ. ෂෝට් පහම එක පැක් එකකින්. කියන්නේ මේක එක සෙට් එකක්. එක පැක් එකක්. එතකොට මේ පැක් එකම වෙන්නේ රුපියල් 2100යි. ඒක ඔයා හිතලා බලන්න ඔයාට ෂොප් එකකින් ගන්න පුළුවන්ද කියලා මේ වගේ මිලකට. සාමාන්‍ය එක ෂෝට් එකක්ම එක්කෝ 800ට වැඩි 1000ට වැඩි වෙන්න පුළුවන් සමහර විට. ඉතින් ඔයා හිතලා බලන්න ඔයාට ෂෝට් පහක්ම රුපියල් 2100කට වගේ අඩු මුදලකට ගන්න පුළුවන් වේද කියලා. මේ තියෙන්නේ මම පෙන්වන විදිහටම කළු පාට එලිෆන්ට් පෑන්ට් එක. ඉතින් මාරම් ක්වොලිටි ස්කර්ට් එකක් වගේ තමයි ඇඳම තියෙන්නේ. මේ ටී-ෂර්ට්ස් උත් ඒ වගේම තමයි මාරම කම්ෆර්ටබල් ඇඳම. ඩාර්ක් කලර්ස් වලින් තියෙනවා බ්‍රයිට් කලර්ස් වලින්. හරිම ලස්සනයි. කැමති නම් ඔයාලට ඕඩර් එකක් දාගන්න පුළුවන්. ඒ වගේම තමයි මම අන්තිමට පෙන්නපු ෂෝට්ස් ටික. මේවත් හරිම කම්ෆර්ටබල්. ඔන්න ඔයාට පුළුවන් ඔයාත් ෂෝට්ස් අඳින්න කැමති කෙනෙක් නම් මේවා ගන්න. මුලින්ම කියන්න ඕනේ මම මේ ඇඳුම් ගැන දැනගත්තේ ඇත්තටම YouTube එකෙන්. YouTube එකෙන්ම තමයි මම YouTube වීඩියෝ එකක් දැක්කා. YouTube channel එකේ නම තමයි Wow Girl. හරි මම ඔයගොල්ලන්ට කියන්නම් කෙටියෙන් කොහොමද මම ඕඩර් එක දාගත්තේ සහ කොහොමද ඔයගොල්ලන් ඕඩර් එක දාගන්නේ කියලා.
මම මුලින් කිව්වා වගේ මම මේ වීඩියෝ එකේ යටින් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. මම මෙන්න මේ යටින් දාන නම්බර් එකට ඔයගොල්ලන්ට පුළුවන් WhatsApp message එකක් දාන්න. ඔයගොල්ලන්ට මම මේ කියලා දුන්න දේවල් ගැන මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment box එකේ දාන්න. මම ඔයගොල්ලෝ comment එකක් දාපු ගමන්ම වගේ ඔයගොල්ලන්ට reply කරන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඔයගොල්ලෝ මොකක් හරි වගේ doubt එකක් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ order එක දාගන්නේ කොහොමද? මේ කරගන්නේ කොහොමද? මට තේරෙන්නේ නැහැ වගේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් comment එකක් දාලා තියන්න. මම ඒ comment එක බලලා අනිවාර්යෙන් ඉක්මනටම මට පුළුවන් ඉක්මනටම මම ඒ comment එකට reply කරන්න. දෙයක් මතක් කරන්නම් මේ වගේ වීඩියෝස් ගොඩක් වැදගත් කියලා ඔයාලට හිතෙනවා නම් ඔන්න පුළුවන් ඔයාට මේ වීඩියෝ එක ඔයගොල්ලෝගේ යාළුවන්ට නෑදෑයන්ට බලන්න ෂෙයා කරලා තියාගන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකක් අරගෙන මම ආයෙමත් ඉක්මනට ඔයගොල්ලෝ හැමෝම බලන්න ඉන්නවා. ඉතින් ඔන්න එහෙනම් අදට ගිහින් එන්නම් හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න. බයි.